ඔත් කටන් ක්‍රියට කෙනෙක් YouTube ලයිව ස්ට්‍රීම් පෝඩ්කාස්ට් වගේ දෙවල්ලට යස් කරනවා මයික්‍රෆෝර්නයක් කොනන මංහිතනවට ගැලපෙනම බජට් ෆ්‍රෙන්ඩලි මයික්‍රෆෝර්න ඇත්තම අද ගෙනහල තියන්නේ අද ගෙනහල තියෙන M6 කියන USB RGB මයික්‍රෆෝන් එක ඉතින් මේක ඩිරෙක් මෝගලට පිසිකට සම්බන්ධ කරන්න පුළුවන් මේක එන්නේ ටයිප් C පෝට් එකක් ටයිප් C USB හරහ ඔගලන්ට මේක පිසිකට කනට් කරන්න පුළුව ඒවගේ මේක ලෝබජට් මයික්‍රෆෝන් එක ඔගලට ගොඩක් අඩු මුදලකට මේ මයික්‍රෆෝන් එක මිලදී ගන්න පුළුව ඉතින් එනම් අපි අන්බොක්සින් වීඩියෝකටම වීඩියෝ අපි මේ මයික්‍රෆෝන් එක ගැන වැඩි විස්තර කතා කරමු ඉතින් බොක්ස අතර ගත්තගම ඔගලට මෙන්න මේ විදිහට තමයි බලාගන්න පුළුවන්න්නේ ඉතින් මෙතන මුලින්ම අපිට සඳහන් කළ දෙන USB RGB මයික්‍රෆෝන් කියලා ඒ වගේම මෙතන සයිඩ් එකේ මේ විදිහට අපිට අයිටම් එකේ පික්චර් එකක් මේ විදිහට දීලා තියෙනවා ඉතින් බොක්ස් එක වටේ මේ විදිහට තමයි අපිට බලාගන්න පුළුවන්න්නේ මොකද ලකුවට අපේ ඩීටේල්ස් මේගොල්ලෝ සඳහන් කරලා නැහැ හරි අපි එහෙනම් මේ විදිහට අපි බොක්ස් එක ඕපන් කරගමු ඕපන් කරගත්තු ගමන් ඔයගලන්ට මෙන්න මේ විදිහට යූසර් මැනුවල් එක බලාගන්න පුළුවන් ඉතින් ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට බොක්ස් එක ඇතුලේ අපේ මයික්‍රොෆෝන් එක බලාගන්න පුළුවන් ඒකම මම දැනට පැත්තකින් තියාගෙන මේ විදිහට බොක්ස් එක ඇතුලේ තව මොනවද තියෙන කියලා අපි බලමු මේ විදිහට ඔයගලන්ට මයික් එක සම්බන්ධ වෙන ස්ටෑන්ඩ් එක බලාගන්න පුළුවන් මේකෙත් හොඳ වේට් එකක් තියෙනවා මෙටල් වලින් තමයි මේක හදලා තියෙන්නේ ඉතින් ඒ වගේ මේ මයික් එකට හම්බ වෙන පොප් ෆිල්ටර් එකත් අපිට මේ විදිහට බලාගන්න පුළුවන් ඒවගේ මේ PC එකට සම්බන්ධ කරන්න Type C to USB කේබල් එකත් මේ විදිහට අපිට බොක්ස් එක ඇතුලෙන් බලාගන්න පුළුවන්. ඉතින් ওই ටික තමයි බොක්ස් එක ඇතුලේ අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ විදිහට මේකේ පොලිතින් කවර් එක ඉවත් කරගෙන අපේ ස්ටෑන්ඩ් එකට මම මේක මේ විදිහට සෙටප් කරගන්නවා. ඉතින් මේක හයි කරගත්තට පස්සේ අපිට මෙන්න මේ විදිහේ ලුක් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක හොඳ ස්ටෑන්ඩ් එකක් අපිට ලබා දීලා තියෙනවා. හොඳ වේට් එකක් තියෙන. ඒ වගේම කියන්න ඕනේ මේක ඉස්සරහ අපිට පොප් ෆිල්ටර් එකක් මේ විදිහට ලබා දීලා තියෙනවා. ඉතින් ඒක හරහා පුළුවන් අපිට මේ මයික් එකෙන් රෙකෝඩ් කරන සවුන්ඩ් වල හොඳ ක්වොලිටි සවුන්ඩ් එකක් රෙකෝඩ් කරගන්න. ඉතින් මේක යට පැත්තේ මේ විදිහට වොලියුම් නොබ් එකක් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක හරහා ඔයගලන්ට පුළුවන් පහසුවෙන්ම ඔයගලන්ගේ ඔඩියෝ කන්ට්‍රෝල් කරගන්න. ඉතින් මේක ඔයගලන්ට පහසුවෙන්ම PC එකට කනෙක්ට් කරගන්න පුළුවන්. මෙතන තියෙන Type C port එක හරහා. ඉතින් මම මේ කේබල් එක මේ විදිහට කනෙක්ට් කරගෙන මේ විදිහට PC එකට මේ USB එක කනෙක්ට් කරගන්නවා. ඉතින් කනෙක්ට් කරගත්තට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට ලස්සන RGB පැටර්න් එකක් එක්ක මේ මයික්‍රොෆෝන් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ උඩ තියෙන ටච් කන්ට්‍රෝල් එකෙන් ඔයාලට පුළුවන් මේක මියුට් කරගන්න. ඒ වගේම ඒක මියුට් කරාම ඔයගලන්ට මේකේ ලයිට් එක ඔෆ් වෙනවා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මොවා ලයිව් ස්ට්‍රීම් වගේ කරන කෙනාට මේකෙන් අවුට් වෙන ඔඩියෝ එක ඒ වෙලාවෙම අහන්න අවශ්‍ය නම් ඔයගලන්ට පුළුවන් මෙතන තියෙන 3.5 mm පෝට් එක භාවිතා කරලා ඔයගලන්ට හෑන්ඩ් ෆ්‍රී එකක් මේකට කනෙක්ට් කරලා ඔයගලන්ගේ ලයිව් ඔඩියෝ එක අහන්න. ඉතින් ඔය ටික තමයි අපිට මේ මයික්‍රොෆෝන් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් අපි අවසාන වශයෙන් බලමු මේ මයික්‍රොෆෝන් එකේ ඔඩියෝ ක්වොලිටි එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මම මේ දැන් කතා කරන ඔඩියෝ එක එන්නේ ඔයගලන්ට මේ මයික්‍රොෆෝන් එකෙන් රෙකෝඩ් වෙන සවුන්ඩ් එකෙන්. ඉතින් මොන වගේ ඔඩියෝ ක්වොලිටි එකක් තියෙනවද කියලා ඔයගලන්ට මේකෙන් අදහසක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම කියන්න ඕනේ මේකට මම මොකොත් ෆිල්ටර්ස් වගේ දේවල් යූස් කරලා නැහැ. මේකෙන් ඇහෙන ඔරිජිනල් සවුන්ඩ් එක තමයි ඔයගලන්ට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි අපේ මයික්‍රොෆෝන් එකේ සවුන්ඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මොකද හිතන්නේ කියලා පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් ඔයාලට මේ මයික්‍රොෆෝන් එක රුපියල් 8500ක් වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. කලුතර Shopitech branch එක විසිට් කරලා හරි එහෙම නැත්නම් මෙන්න මේ තියෙන නම්බර් එකට කෝල් එකක් දීලා හරි ඉතින් ඔයගලන් ගෙදරටම පහසුවෙන් cash on delivery පහසුකම හරහා ගන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම Coco payments, card payments වගේ option උත් අපේ තියෙනවා. ඉතින් ඒ ඔප්ෂන් භාවිත කරලා ඔයගලන්ට පහසුවෙන්ම ඔයගලන් ගෙදරටම මේ අයිටම්ස් ගෙන ගැනීමේ පහසුකම තියෙනවා. ඉතින් ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් පල්ලෙහා ලයික් එකක් දාගෙන channel එක subscribe කරගෙන යන්න. ඉතින් තව වීඩියෝ එකකින් මුණ ගැහෙනකම් අදට ගිහින් එන්න සුබ දවසක්.